සුබ උදෑසන. අද මං අලුත් පරිසරයකට ආවා වීඩියෝ එක කරන්න. මං දැන් ඉන්නේ දෙහිවල. දෙහිවල ගෙදර මේ දානකට එක මම පොඩි පාක් එකක් තියෙනවා. ඒ පාක් එකට ආවා. හරි. එතකොට අද මගේ මාතෘකාව දේශනාවක් අහුවට පස්සේ ප්‍රශ්න නෑ මට. අලුත් අදහස් පමණයි තියෙන්නේ. හරි. දැන් මම අවුරුදු 7ක් දේශනා ඇහුවා. දේශනා කරනකොට හැමදාම දේශනා ඉවර වෙලා අපිට වෙලාවක් දීලා බ්‍රේක් එකක් දීලා ඊට පස්සේ ප්‍රශ්න අහන්න වැඩසටහනක් තියෙනවා. හරි. මම හැමදාම ওই ප්‍රශ්න අහපුවම මට ප්‍රශ්න අහන්න ප්‍රශ්න නැහැ. මම කරන්නේ අලුත් අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට අලුත් අදහසක් මම නිර්වාණ මාර්ගය ගැන පොඩි අලුත් අදහසක් මම ඒක ඉදිරිපත් කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. හරි. ලිස්සන ගහක් තියෙනවා. ඔය ලිස්සන ගහ ගානේ මිනිස්සු යන්නත් කැමති නැහැ ග්‍රීස් ගියා වෙන හින්දා. හරි. එතකොට මේ ලිස්සන ගහට මම උපමා කරන්නේ මිනිස් සිත. හරි. ලිස්සන ගහේ උඩ කොඩියකුත් තියෙනවා. හරි. ඒ කොඩිය ගත්ත එක්කෙනා තමයි මාර්ගඵලලාභියා. හරි. ඒතර හැමෝටම කොඩිය ගන්න බෑනේ එක්කෙනාට නේ ගන්න පුළුවන්. ඒතර කොහොමද දැන් අපි මේක කොඩිය ගන්නෙ? මේ උපමාවක් මතක තියාගන්න. නිවන් මාර්ගය ගැන උපමාවක්. නිර්වාණ මාර්ගය ගැන උපමාව තමයි ලිස්සන ගහේ නැග කොඩිය ගැනීම තමයි උපමාව. කොඩියත් එක්කෙනා නිවන් දකිනවා. මේක උපමාවක් පමණයි. හරි. එතකොට දැන් ගොඩක් අය මේ ලිස්සන ගහට කෙට් වෙන්නක් කැමති නැහැ. මේ කියන්නේ මේ ග්‍රීස් ගාවේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති නැහැ මේ සිත දිහා බලන්නවත් කැමති නැහැ. හරි. දැන් නිවන් දකින්න නම් අත්වසම අපි කරන්න ඕනේ විදර්ශනාවක්. විදර්ශනා භාවනාවක්. හරි. දැන් ගොඩක් වෙලාවට ලේසි මේ සමත භාවනාව කරන කෙනෙකුට ලේසි විදර්ශනාවට යන්න. නමුත් සමත භාවනාවට ගිහිල්ලා සිත මේ තැම්පත් වුණා කියන්නේ ඒක తాවකාලිකයි. අර බෝධි පූජාවකදී වෙන දෙයක් වගේ තමයි తాවකාලික නිවීමක් තමයි ඉතින්ද වෙන්නේ. හරි. අපි බලන්න ඕනේ සදාකාලිකව නිවන්න. හරි. ඒතර අපි බලන්න ඕනේ සිත දිහා බලන්න ඕනේ ඉස්සලා. දැන් ලිස්සන දිහා නොබලා මේක කරන්න බෑනේ. ඉස්සලා සිත දිහා බලලා සිත තේරුම් ගන්න ඕනේ. සිත තේරුම් ගන්න කියන්නේ මේක තේරුම් ගන්න ඕනේ මේකේ ග්‍රීස් තියෙන්නේ. අපිට එකපාරට කොඩිය ගන්න බෑ. හරි. ඒතර අපි සිත දිහා බලලා ඉල්ල ඊට පස්සේ අපි ක්‍රමයක් බලන්න ඕනේ කොහොමද මේ කොඩිය ගන්නෙ කියන. හරි. එතකොට දැන් අපි ග්‍රීස් ගහේ නගිනවා. නැග්ගපු ගමන් ඇදගෙන වැටෙනවා ආපහු පල්ලයට. ආයෙ නගිනවා ආයෙ වැටෙනවා. හරි ආධ්‍යාත්මික මාර්ගයේ යන ගමනත් ඒ වගේ. හරි. එතකොට ඒ ග්‍රීස් කියන්නේ කෙලෙස්. කෙලෙස් තියෙනකන් අපිට කොඩිය ගන්න බෑ. කෙලෙස් නැති වුණාන් තමයි කොඩිය ගන්න වෙන්නේ. හරි. එතකොට ලිස්සන ගාලේ හැම එකනම නැගලා ඒ කෙලෙස් මේ ග්‍රීස් ටික මේ ග්‍රීස් නැතුව ගහ පිරිසිදු වෙනවා කියන්නේ ඇත්තටම මේ සිත පාරිශුද්ධ වීමක් වගේ එකක් තමයි එතනදි වෙන්නේ. හරි. එතකොට ආධ්‍යාත්මික මාර්ගේ යනකොට ලිස්ස තමයි යන්න වෙන්නේ. මේක සපපාසු ගමනක් නෙවෙයි අර කොඩිය ගන්න යන තැනට යන්නේ. හරි. ඒ කියන්නේ අපිට සියල්ල මනසින් අතාරින්න කියනවනේ ඒක හරි වේදනාවක්. හරි. ඉතින් කට්ට කාගෙන කොහොම හරි යන්න ඕනේ ගමන. මේ අර ග්‍රීස් වලින් කඩාගෙන වැටෙන්නේ කෙලෙස්. කෙලෙසින්ද අදගෙන වැටෙනවා. ඒතර ආයෙ නගින්න ඕනේ. ඒ කියන්නේ මේක මේ අඬා ඉන්ද්‍රික ගා යන ගමනක් මේ යන්න ඕනේ අධ්‍යාත්මික මාර්ගය. ඉහළටම යන්න ඕනේ. හරි. එතකොට මෙහෙම ගිහිල්ලා කොහොම හරි සෑහෙන කාලයක් යනවා. ඉතින් ඔබ සමහරට උදේට ලිස්සන ගහ හයි කරොත් තව කොඩිය ගන්න. මොකද ග්‍රීස් ඔක්කොම අයින් වෙනවා. හරි. හැබැයි සමහර අය ෂෝට් කට් එකනොත් මේ කොඩිය ගන්නවා. එක්කෙනා අපිට කරපිට නැගලා ඉල්ල කොඩිය ගන්නවා. ඒක වැඩක් නැහැ. එතන තනිකර තියෙන බොරුවක් කරන්නේ. හරි. එතකොට හරිය දෙන්න ගන්නවා නම් මේ නැගලාම ඩීස්ගයි නැගලාම මේ කොඩිය ගන්න ඕනේ. හරි. ඒතර අන්තිම කොහොම හරි කියලා එක්කෙනෙක් කොඩිය ගන්නවා. එයා තමයි මාර්ගඵලලාභියා. හරි. ඒතකොට හැමෝටම කොඩිය ගන්න බෑ. එක්කෙනෙක් තමයි ගන්න. හරි. ඒතර මෙන්න මේ වගේ අදහසක් වුණත් අපිට එන්නේ මනස නිදහස් වුණා.
ඒ දේශනාන කාලෙත් මම හරියට ප්‍රතිපදාව වඩපු හින්දා මම ඇත්ත වශයෙන්ම මේ හැමදාම ප්‍රශ්න අහන වෙලාවට මම ප්‍රශ්න අහන්න ගියාට ප්‍රශ්නයක් නෑ කියන්නේ මගේ අදහසක්. අලුත් අදහසක් තමයි මම ඉදිරිපත් කරන්නේ. ප්‍රශ්න නෑ. එතකොට මම මේකෙන් අදහස් කරන්නේ දේශනාවට හරියට සවන් දුන්නා නම් ප්‍රශ්න නෑ. උත්තර විතරයි තියෙන්නේ. ප්‍රශ්න නෑ. ඒ වගේම මේ හරියට දේශනාවොත් එම් අලුත් අදහසක් කරනවා. දැන් මේ ග්‍රීස් ගහින කියලා හරිය අලුත් අදහසක්. මට මේ අද මේක මතක් වුණේ. හරි. තිරගන්න සරණයි.